ළමයි පොඩි දැක්කක් ගෙනවා. මේ පාර ෆයිනල් ගෙස් පේපර් එකට අදාළව පොඩි සද්දෙකුත් ඇහෙන අවුලක් නැහැ. මේ පාර ෆයිනල් ගෙස් පේපර් එකට අදාළව টොප් ලිස්ට් එකට අදාළව දෙන්න තියෙන ටැග් තමයි මේ තියෙන්නේ. මිඩල් එකක් අපි ඩිසයින් කරලා තියෙනවා. මම හිතන්නේ O level group එකකට ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ මිඩල් එකක් ඩිසයින් වෙනවා ඇත්තේ. මම දැකලා නැහැ පේපර් ක්ලාස් එක අර ඇති ඔයාලගේ ඉන්ඩිවිජුවල් හෝ එහෙම නැත්නම් මේ අර ෆිසිකලි කරන මාස් ක්ලාස් එක වගේ දෙන්න පුළුවන් ඇති. මේ මම දැකලා නැහැ ඔන්ලයින් වල තාම ලොකුවට එහෙම කතා කරන මිඩල් ගැන. කමක් නැහැ. ඔන්න අපි මේ පාර මිඩල් ටිකක් ඩිසයින් කරලා තියෙනවා. මේ ෆයිනල් ගෙස් පේපර් එකට අදාළව ෆයිනල් ගෙස් පේපර් එකට අදාළව මිඩල් ටික දෙන්න. අපි බලමු කවුද මේ වගේ හිමිකාරීත්වය ගන්නේ කියලා. සා මේ පේපර් ක්ලාස් එකට අදාළ ඩීටේල්ස් අපේ 074 133 60 18 නම්බර් එකකින් ගන්න පුළුවන්. පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න, ඇවිල්ලා මේ වැඩි කොට දාන්න. මේ පාර විභාග පේපර් එකේ බහුතර අනුමාන ප්‍රමාණයක් ඒක ඇතුළේ අන්තර්ගත වෙයි. බය නැතුව කියන්න පුළුවන් වෙයි. අන්න පේපරේ එළියට පැන්නුවා කියලා. ඒක අර අපි කියන්නේ අපේ කලින් තියෙන අත්දැකීම් සහ අපි විශ්ලේෂණය කරලා එන්න පුළුවන් ඒවා කොයි වගේද මේ පාර වැඩිපුර එන්න පුළුවන් මොන වගේ කොටස්ද කියන එක තමයි එතන සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් ඇත්තටම පේපර් එක පන්නන වැඩක් නෙමෙයි ඒක වෙන්නේ. ගෙස් පේපර් එක කියන්නේම අවසානයේ ඔයා විභාග පේපරේම දකින්නවා වගේ දෙයක් වෙයි. ඉතින් එතනින් එහාට මම කතා කරන්නේ නැහැ. අපි බලමු වීඩියෝ එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හරි 2025 2026 O level ළමයි කොහොමද ඉතින් මේ දවස්වල වැඩ ටික කරගෙන යනවද හොඳට කිසි ප්‍රශ්නයක් නැද්ද? එහෙම නැත්නම් දැන් ප්‍රශ්න එන්න වැඩි වෙලා වගේද හිතෙන්නේ? ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් එකක් විදියට එකතු කරන්න යන්න. මම අර හැමදාම කියන කතාව subscribe කරලා තිබ්බොත් like එකක් දැම්මොත් ඒක හොයාගේ පැත්තෙන් අපිට කරන උදව්වක් විදියට අපි දකිනවා. හැබැයි ඊට වඩා ඊට එහා ගිහිල්ලා ඔයාගේ කමෙන්ට් එක අපි පස්සේ අවුරුදු ගානකට හරි පස්සේ කියවද්දි මේ ඒක ගොඩක් ලොකුවට අපිට දැනෙයි සහ ඔයාලා කියන අදහස් ටික ඔයාට උනත් පස්සේ කාලෙකදී අර රෙකමන්ඩ් වුණොත් මේ මතක තියෙයි. හරි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ තව මාස එකමාරකට ආසන්නයෙන් තියෙන එකමාරකුත් නැති තරම් දැන් එකමාරකට ආසෙන්නයින් කියලා හිතමුකෝ. එකමාරකට ආසන්නයෙන් ඔයා විද්‍යාවට අදාළව මොන වැඩද කරන්න ඕනේ සහ මේ මගේ පැත්තෙන් මොනවද ඔයාලට කරලා තියෙන්නේ කරන්නේ කියන එක ගැන පොඩි දැනුවත් කිරීමක් තමයි මෙතනින් කරන්නේ. සහ මේ වීඩියෝ එක ඇතුළතදීම ඔයාලට ඉස්සරහට ඔයා ගන්න ඕන ඩිසිෂන් සහ ප්ලෑන් ටික ඔය වගේද කියලා එකත් හදා ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉවර කරන්න. සහ මේ වෙලාව මදි වගේ හිතෙනවා නම් 2x දාලා වුණත් බැලුවට කමක් නැහැ. මේ මම ඉක්මනට මේ විස්තර ටික ඔයාලට ඉදිරිපත් කරගෙන යන්නම්. ඉස්සෙල්ලාම ඔයාලට කියන්න ඕන ඔයා මේ වෙද්දී ඔයා කවුද? ඔයාගේ මට්ටම මොකක්ද කියන එක තේරුම්ගෙන ඉන්න ඕනේ. විද්‍යාව නෙමෙයි. අනිත් ඕනම විෂයකට අදාළ වුණත් ඔයාට ඒ දැනුම තියෙන්න ඕනේ. ඔයා කොතනද මේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ කියන එක ගැන. මම විද්‍යාව ආශ්‍රය කරගෙන මේ වීඩියෝ එක දාන්නෙත් අපි විද්‍යාවට ඒකක් ගමුන්නේ කොහොමද කියන එක ගැනනේ. ඒක නිසා මේ විද්‍යාව ආශ්‍රය කරගෙන මම ඒක කියලා දෙන්නම්. ඒකට ඔයා අනිත් විෂයන් වලට අදාළවත් ඔයාට ගැලපෙන විදිහට මේ ප්ලෑන් හදා ගන්න ඕනේ. හරි. මේවයි. ඉස්සෙල්ලා මම කිව්වා වගේම ඔයාගේ මට්ටම හොයා ගන්න ඕනේ. කොහොමද මේ මට්ටම හොයාගන්නේ? ඔයා මේ වෙද්දී අනිවාර්යෙන් පේපර්ස් ලියලා ඇති. මේ වෙද්දිත් පේපර්ස් ලියලා නැහැ කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් ඔයා ජනවාරි මාසේ ඉඳන් පේපර්ස් ලියන්න පටන් ගන්න ඕනේ. මගේ ප්ලෑන් වලත් මම කියලා තියෙනවා දෙසැම්බර් මාසේ අපි කියාගත්තේ අපේ තියරි ටික කවර් කරගන්න ජනවාරි මාසෙට යද්දී අපි තියරි ප්ලස් පේපර්ස් කියන කොටස තමයි යන්න ඕනේ. ඒ විදිහට තමයි හැම සබ්ජෙක්ට් එකක්ම අපේ ගොඩ යන්න ඕනේ. සහ මේ එතනදී අර හොඳට ලකුණු තියෙන ළමෙක් නම් අනිවාර්යෙන් පේපර්ස් වැඩිපුර කරලා තියරි ඊට වඩා පේපර්ස් වල වැරදින කොටස් තියරි වලින් කවර් කරගන්න එක තමයි කරන්නේ යන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකො තව ළමෙක් ඉන්න පුළුවන් යාට ටිකක් පේපරයක් කරද්දි මුකුත් බෑ වගේ හිතනවා කියලා. අන්න ඒ වගේ ළමෙක් කරන්න ඕනේ. තියරි කොටස් ටික බලාගෙන තියරි කොටස් වලට වැඩි අවබෝධයක් දෙන, ඒ අවධානයක් දෙන ගම පේපර්ස් කරගෙන යන එක. එතනදී අර කොටස් විදිහට ප්‍රශ්න කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. උදාහරණයක් විදිහට ආවර්තිතාවෙන් අහන ප්‍රශ්න ටික සමේ අර මූලද්‍රව්‍ය වල ගුණ ආශ්‍රිතව අහන ප්‍රශ්න ටික ඒ ටික ඔයා තියරි ටික බලලා ඒකෙන් පාස් පේපර්ස් වල හෝ ඔයා ගාව තියෙනවා මොඩල් පේපර්ස් ඒ මොඩල් පේපර්ස් වලට අනුව ප්‍රශ්න ටික කරා නම් ඕකේ. ඒ විදිහට කරගෙන ඉස්සෙල්ලා ඔයාගේ ටික කැච් අප් කරගන්න ඕන. ඔයාගේ වැරදිලා තියෙන ටික හෝ ඔයාගේ අඩුපාඩු වෙලා තියෙන ටික අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට දැන් ඒ වගේ කරගෙන යද්දි කොච්චර වගේ වෙලාවක් පාඩම් කරන්න ඕනේද එක සබ්ජෙක්ට් එකකට කියන ප්‍රශ්නේ එනවනේ. ඒකට උත්තරේ තමයි ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. ඔයා කවුද? ඔයා කොච්චර වෙලා මේ වෙද්දි දීලා තියෙනවද කලින් අවුරුදු වලදී? ඒ දේවල් මත ගොඩාක් වෙනස් වෙනවා. සම මේ මම කියන්නම් එක එක ළමයා මේ වෙද්දි කොයි වගේ පාඩම් කරොත් හොඳ වෙයිද කියන එක සම්බන්ධයෙන් උත්තරයක් විතරක්. ඒක දල වශයෙන් වෙලාවල් කැල්කියුලේට් කරගන්න. සාමාන්‍යයෙන් ඔයා මේ වෙද්දි මොනවත් කරලා නැත්නම් අඩුම ඔයා මේතන ඉඳන් ඉස්සරහට ඒකක් ගන්න බලාපොරොත්තු වෙන ළමෙක් නම් ඔයා පැය වශයෙන් පැය 15ක්වත් වැඩ කරන්න ඕනේ. පැය 15ක්වත් වැඩ කරන්න ඕනේ දවසකට. ඉතින් දවසකට පැය 15ක් කියන්නේ අමාරු දෙයක් කියලා හිතෙයි. නෑ එහෙම නෑ. ඊට වඩා වැඩ කරන ළමයිනුත් ඉන්නවා. හැබැයි පැය 15ක් වැඩ කරොත් බිඳුව මට්ටමේ ඉඳන් උනත්
ඔයාලට A එකක් ගන්න පුළුවන් ඕනම සබ්ජෙක්ට් එකකට. මම කියන්නේ පැය 15ක් දෛනිකව වැඩ කරන ළමයෙක්ට. හරි. දැන් ඉතින් ඔය විදිහට කරගෙන ගියොත් මොන වගේ වැඩද කරන්න ඕනේ? ඒක ඊළඟ ප්‍රශ්නේ. මම කිව්වා වගේ අර papers plus ඊට පස්සේ ඔයාගේ theory cover කරන වැඩේ කරගෙන යන්න. එතනදී අර ඔයාට හොඳයි ඔයාටම කියලා ගයිඩන්ස් එකක් තියෙනවනේ. දැන් විද්‍යාවට අදාළව එහෙම ගයිඩන්ස් එකක් තියෙනවද ඔයාට කියලා කල්පනා කරලා බලන්න. මම මේ කතා කරන්නේ සාමාන්‍ය ක්ලාස් එකක් ගැන නෙමෙයි. සාමාන්‍ය ක්ලාස් එකක් කියන්නේ පැය දෙකක් හෝ තුනක් තියෙන ටිකක් අයියක් එහෙම ගහන එහෙම ක්ලාස් එකකට තමයි අපි කියන්නේ සාමාන්‍ය තියරි ක්ලාස් එකක් කියලා. තියරි ක්ලාස් එක දවසකට පොඩි කොටසක් කරනවා පාඩමක වුණත් පාඩමෙන් තුනෙන් එකක්වත් කරෙන්නේ නැති තරම්. හැබැයි එහෙම ක්ලාස් වල මේ වෙලාවේ ඉඳලා කිසිම තේරුමක් නැහැ. මේ වෙලාවේ අන්තිම කාලේ මේ විදිහ අනිවාර්යෙන් ඔයා මොන ටියුෂන් එකේ හිටියත් සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඔය ඉන්න ටියුෂන් එක අසාර්ථකයි. ඒක මම පැහැදිලිවම කියන්න ඕනේ. මොකද එක එක කට්ටියගේ හිත රිදෙන්න පුළුවන්. ඔයාලා කැමති සර්ලා වෙන්න පුළුවන්. මේ ඒ වුණත් කොහොම වුණත් මේ වෙද්දි සිලබස් එක ඉවර කරගන්න බෑ කියන්නේ ඒ අසාර්ථක තැනක්. ඒක ඉස්සෙල්ලාම කියනවා. ඊළඟට දැන් මම මගේ පැත්තේ මොනවා හරි කරාද මේකට? ඔව් මම ඔයාලට දැනුවත් කරා මම point based revision එකක් සහ guest paper class එකක් කරා කියලා. එතනදී දැන් මේ වෙද්දි මොකද්ද தත්ත්වය සහ මේ මොනවද දැන් ගිහිල්ලා තියෙන්නේ මොන වගේ වැඩද කරගන්න පුළුවන් වුණේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මේ වීඩියෝ එක තුලින් මම උත්තර දෙන්නම්. අපි point based revision එක කරනවා කිව්වේ සඳුදා දවසේ. සඳුදා හවස 5 ඉඳන් රාත්‍රී 10 වෙනකම් පැය 5මාරක් වගේ කාලයක් අරගෙන සම්පූර්ණයෙන් දවසකට පාඩම් දෙකක් විතර කවර් කරන්න තමයි මම ටාගට් කරගෙන තිබ්බේ. එතනදී මම තීරණය කරා PDF point based note එකක් දෙන්න. ඒ කියන්නේ මොකද්ද? ළමයින්ට මම වැඩිපුරම තෝරගත්ත දෙයක් තමයි ළමයි මේ MCQ ප්‍රශ්න ගොඩක් වරද්දනවා. සහ මේ essay වල ලියන්න ගියපුවාම හරියට point එක දන්නේ නැතුව වැල්වට අරන් ගොඩාක් ලියනවා. එක ලකුණක්වත් දෙන්න බෑ සමහර දේවල් වලට. ඉතින් ඒ වගේ එකකට උත්තරය විදිහට මම තීරණය කරා point based note එකක් දෙන්න. ඒක ඔයාගේ අච්චු පොත නෙමෙයි අච්චු පොතට එහා ගිය කෙටිම කරපු අත්‍යවශ්‍ය දේවල් තියෙන මේ පාර විභාගයට ආන නෝට් එකක්. ඉතින් ඒ නෝට් එක අපේ පන්ති ළමයින්ට මම ලබා දුන්නා. සහ මේ වෙද්දි point based note 5ක් දීලා තියෙන්නේ. එතනදී පාඩම් 10කට ආසන්නෙන් කව වෙලා තියෙනවා. ආසන්නව පාඩම් 10ක් කව වෙලා තියෙන්නේ point based note වලින්. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ඇතුලේ අපි පාඩම් 10ක් කව කරලා තියෙන්නේ. මේක ඇතුලේ මේ පාර විභාගයට එන ලකුණු 45ක ලකුණු 50ක් ආසන්නෙන් කරගෙනවා. අනිවාර්යෙන් කරගෙනවාමයි. ලකුණු 45 50ක් ආසන්නෙන් අනිවාර්යෙන් කරගෙනවා. එයි එහෙම කියන්නේ මම එතනදී කරලා තියෙන්නේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් නිර්මාණය වෙන කොටස්. උදාහරණයක් ජෛව ගෝලේ, උදාහරණයක් ආවර්තිතාව සහ මූලද්‍රව්‍ය සම්බන්ධ කොටස් ටික. අන්න ඒ දේවල් තමයි මුලින්ම කරලා තියෙන්නේ. ඒ වගේ අර ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලකට යන ක්ලාස් එකක් තමයි point based revision එක කියන්නේ. මම කලින් ඩිස්ප්ලේ කරා නම්බර්ස් ටික. ඒ නම්බර්ස් වලට කතා කරලා ක්ලාස් ඩීටේල්ස් ගන්න පුළුවන්. මාස දෙකයි සම්පූර්ණ සිලබස් එකෙන් 80ක් කවර් වෙනවා. සහ ඒ මාස දෙක ඇතුලේ ඔයාගේ O level paper එකට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත ටික කවර් වෙලා ඉවර කරනවා. මේ දේ කලින් මම දැනුවත් කරලා තියෙන්නේ. ඔයාලා ආවද නැද්ද කියන එක මත ඒක තීරණය වෙනවා. සහ මේ අර මම කියන්නේ ඔයාට වෙනස් වෙන්න ඕන නම් වෙනස් වෙන්න ඔයා තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. නිවැරදි තීරණයක් ඔයා ගත්තොත් අනිවාර්යෙන් ඔයාගේ ඒ ඉස්සරහට තියෙන අඩිය ස්ථාවර වෙයි. එච්චරයි. එතකොට දැන් මේක කියන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ ඇතුලේ කොටසක් වෙන්න ඕනේ. මොකද්ද? ක්ලාස් එකේ තව ස්පෙෂල් වැඩක් කරා. voice note කියන එක. point based class එකේ තව විශේෂ වැඩක් තමයි voice note කියන්නේ. voice note කියන concept එක ඒක මෙහිම වචන වලින් කියන්න බෑ. මම කලින් වීඩියෝස් වලදී කියලා තියෙනවා. සහ ඒක මම නැවත පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒක ඔයාගේ අර මතකයේ වැඩි දියුණු කරන්න මම පාවිච්චි කරන ටෙක්නොලොජි එකක්. හරි. ඊට පස්සේ ලයිව් ක්ලාස් එක තියෙනවා. සාමාන්‍ය විදිහටම ක්ලාස් එකේ රෙකෝඩින් අපි ලබා දෙනවා. ඕනම ක්ලාස් එකකට ළමෙක්ට මිස් වුණොත් ක්ලාස් රෙකෝඩින් දෙනවා. ලයිව් Zoom ක්ලාස් එකකට එන්නත් පුළුවන්. එතකොට මේ ඒක විතරද කරේ සයන්ස් වලට? නෑ. මේ පාර ලොකුම මිෂන් එක අපි දීලා තියෙනවා පේපර් ක්ලාස් එකට. පේපර් ක්ලාස් එක කියන්නේ අපි මේක ගිය අවුරුද්දට එක්ක ගැන කතා කරන්න ඕන අනිවාර්යෙන්. ගිය අවුරුද්දේ අපි එක ගෙස් පේපර් එකයි කරේ. එතනදී අපිට පුළුවන් වුණා ඒ ගෙස් පේපර් එක ඇතුලේ ළමයින්ව ගිය පාර O level විභාගය අපි හැමෝම දන්නවා ගිය පාර O level science paper එක කියන්නේ MCQ අතින් ගත්තා essay එක අතින් ගත්තා ටිකක් tough paper එකක්. ඒක අවිවාදිතව පිළිගන්න ඕනේ. මොකද කලින් අවුරුදු වල සාපේක්ෂව paper එක බලපුවාම ඕනම කෙනෙක්ට පේනවා ඒ paper එක සාපේක්ෂව ටිකක් අමාරු කරලා තියෙනවා. ඇත්තටම එතනදී අමාරු වුණා නෙමෙයි උනේ අලුත් point ගොඩක් ළමයි දැක්කා. එතනදී සමහර ළමයි අසරණ වෙන්නේ නැති අර කලින් පාස් පේපර්ස් ටික විතරක් කරලා ගියපු ළමෙක් නම් අනිවාර්යෙන් අසරණ වුණා. හැබැයි මොඩියුල් පේපර් එක කරලා ගියා නම් අනිවාර්යෙන් ඒ ළමයා වැඩේ ගොඩ දැම්මා. එතකොට ගිය පාර අපිට පුළුවන් වුණා ගෙස් පේපර් එකක් කරගන්න සම්පූර්ණයෙන් ඒක ඩිස්කස් කරලා දෙන්න. එතනදී මම එක ගෙස් පේපර් එකක් ඇතුලේ විභාගයට අවශ්‍ය වෙන සිද්ධාන්ත බහුතරය කතා කරලා ඉවර කරලා තිබ්බේ. ඉතින් ඇත්තටම ගෙස් පේපර් එකකින් එච්චර දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට සතුටුයි. අර සමස්තයක් විදියට ළමයි ඒක ගැන හොඳ අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. ළමයි 300කට ආසන්න පිරිස අවසානයේ ගෙස් පේපර් එක ලියලා තිබ්බා. එතකොට මේ අවාර මම ඒක නිසා තීරණය කරා ගෙස් පේපර්ස් 4ක් කරන්න. දෙසැම්බර් මාසයේ සම්පූර්ණ ගෙස් පේපර්ස් 2ක්. ඒ වගේම ජනවාරි මාසයේ සම්පූර්ණ ගෙස් පේපර්ස් 2ක්. පෙබරවාරි මුල ඔයාලා විභාගයට යන්න කලින් ඒ කියන්නේ
ෆයිනල් ගෙස් පේපර් කියන එක දාන්න. එතකොට මේ ගෙස් පේපර් පහ සම්පූර්ණයෙන් ලියලා ඉවර වෙච්ච ළමයිට අනිවාර්යෙන් මම කියනවා විභාග පේපර් එකෙන් 80%කට එහා ඔයා දැකලා යන්නේ. ඒක කියන්නේ මම අවිවාදිතව සහ මම පේපර් එක ඉවර වුණාට පස්සේ පෙන්නන්නම් සමහර විට ඒ ප්‍රශ්නේ හැමම එයි. එහෙම නෙමෙයි අපේ අරමුණ වෙන්නේ. ඒ ප්‍රශ්න එහෙමම දෙන එක නෙමෙයි අපේ අරමුණ වෙන්නේ. ඒකේ තියෙන concept එක කෙලින්ම එළියට ඇදලා ගන්න එක. ඒක අපි මේ අවුරුද්දේදී වඩා සාර්ථකව කරයි. මොකද අපි ඇනලයිස් එකක් ඇතුවයි මේ පාරේ මේ වැඩේ කරන්නේ. ඒක නිසා සාපේක්ෂව ගිය අවුරුද්ද වලට වඩා මේ අවුරුද්දේ ලොකු වෙනසක් වෙයි. ගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණේ 60ක් විතර ලං වෙන්න නම් මේ අවුරුද්ද අනිවාර්යෙන් 80කට එහා අපි කවර් කරනවා. මොකද හේතුව අපිට පුළුවන් වෙනවා හැම තියරි පොයින්ට් එකක්ම මේක අස්සට දාන්න. සහ ඒකෙදි ෆුල් ඩිස්කෂන් එකක් කරනවා. සම්පූර්ණ MCQ පේපර් එකක්, සම්පූර්ණ ස්ට්‍රක්චර්ඩ් එකක්, සම්පූර්ණ එසේ එකක්, සම්පූර්ණයෙන් ෆුල් ඩිස්කෂන් එකක් ගෙනියනවා. සහ මේකේ වැදගත්ම දේ හැම ළමයෙක්ගෙන් පේපර් මාකින් කරලා දෙනවා. මෙතන ළමයි 100යි ගන්න කියලා කිව්වා. ගිය මාසෙට අදාළ 100 දෙනා ෆිල් වුණා. ටක් ගාලා ෆිල් වුණා ඒක. ඊට පස්සේ ඒ ළමයි 100 පේපර්ස් අපි බලන වැඩ ඒ අදාළ වෙලාවට ටයිමින් කරලා පේපර්ස් ලියවලා ඒ වැඩේ සම්පූර්ණයෙන් කරා. ඊට පස්සේ පේපර් එකට මාකින් ස්කීම් එකක් දුන්නා. ඒක අවශ්‍ය ළමයින්ට මාකින් ස්කීම් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමත් අපේ අතින් පේපර් එක බෙල්ලා ලකුණු වලට දෙනවා. සහ මේ අන්තිමට මට කියන්න තියෙන දේ තමයි මේ පාර ෆයිනල් ගෙස් පේපර් එක මේක ලියන්න පුළුවන්. වෙනම ළමෙක්ට පේමන්ට් එක දාලා ලියන්න පුළුවන්. ඒක ගැන තාම කියලා නැහැ. ෆයිනල් ගෙස් පේපර් එක විතරක් ලියනවා නම් ලොකු මුදලක් ඒකට ඇඩ් වෙනවා සාපේක්ෂව. හැබැයි මේ ගෙස් පේපර් ක්ලාස් එකට ඇවිල්ලා ජනවාරි මාසයට සහ දෙසැම්බර් මාසෙට කියන මාස දෙකට ඇවිල්ලා මෙන්න මේ කියන ගෙස් පේපර් හතරම ලියපු ළමයෙක්ට මේ ෆයිනල් ගෙස් පේපර් එක නොමිලේ ලියන්න අවස්ථාව දෙනවා. ඒක මම කලින් කියලා තිබ්බේ ළමයින්ට ගෙස් පේපර් හතරම ලිව්වොත් ඔයාලා මාස දෙකේ අපේ පේපර් ක්ලාස් එකට ඇවිල්ලා අනිවාර්යෙන් ෆයිනල් ගෙස් පේපර් එක ඔයාලට අපි නොමිලේ දෙනවා කියලා. ඒකේ වැදගත්ම දේ තමයි ෆයිනල් ගෙස් පේපර් එක ලංකාව ඇතුලේ රෑන්ක් වෙනවා සහ එතනදී පළවෙනියකින් ඉඳන් පස්වෙනියට එනකම් මෙඩල් 5ක් අපි ලෑස්ති කරලා තියෙන්නේ සහ තව විශේෂ මෙඩල් එකක් තියෙනවා. ඒක ගැන මම අන්තිමේට කියන්නම් ඒ දවස් වෙද්දි. ඒක විශේෂයි. හරි රයිසින් චැම්ප් තමයි මෙඩල් එකේ නම. ඒක මම ගෙනල්ලා තියෙන්නේ සහ මට පෙන්වන්න පුළුවන් මෙඩල් ටික බලමු කොයි වගේද කියන එක ගැන සහ මේ ඒ මෙඩල් වලට හිමිකාරීත්වය කවුද කියන එක ගැන අපි ෆයිනල් ගෙස් පේපර් එක ඉවර වෙලා කතා කරමු වීඩියෝ එකක් දාලා. හරි. ওই දේවල් ටික තමයි සම්පූර්ණ වැඩ පිළිවෙල. මේකත් එක්ක අපිට ඉස්සරහට මාසේ ලොකුවට බිසි වෙයි අපි ගොඩක් වෙලාවට ඔයාලගේ වැඩත් එක්ක සහ මේ ඔයාලත් අපිට සාපේක්ෂව වැඩිපුර බිසි වෙන්න ඒ වැඩවලින් ෆෝන් එකෙන් නෙමෙයි වැඩවලින් අනිවාර්යෙන් ඔයා වැඩ කරලා යුතුමයි මේ වෙලාවේ ඔයාගේ අනාගතය ඩෙවලොප් කරන්න ඔයාගේ හොඳ රිසල්ට් එක දාන්න අනිවාර්යෙන් ඔයා මේ වෙලාවේ වැඩ කළ යුතුයි මේ වෙලාවේ වැඩ කරන්නේ නැති ඒවා අය පස්සේ හිතලා පසුතැවෙන්න තියාගන්න එපා වැඩක් නැහැ කවුරු මොනවා කිව්වත් අර අන්තිමේට මේ වෙලාවේ අදින්න පුළුවන් කියද්දි මේ වෙලාවේ අදින්න පුළුවන් කියද්දි පස්සේ කමක් නැහැ ඉමු තව ටිකක් ගිහිල්ලා අල්ලමු ඒ කතන්දර මොනවත් අදාළ නැහැ දැන් වැඩේට බහින්න දැන් පටන් ගන්න ඕනම දෙයක් අකුරු වලින් වෙනස් කරන්න පුළුවන් අනිවාර්යෙන් ඔයා ගන්න තීරණේ හොඳට මොලේ කල්පනා කරලා ගන්න මොකද ඉස්සරහට ගන්න තීරණයක් වැරද්දුවොත් අපරාධයක් වෙනවා හරිද එහෙනම් මම මෙතන වීඩියෝ එක නවත්තන්න මට කියන්න ඕන හැමදේම මම කිව්වා සහ ඔයාලා අපේ ක්ලාසස් ගැන ඩීටේල්ස් නම් ගන්න 074 133 නම්බර් එක පමණක් භාවිතා කරන්න මොන හරි මට කතා කරන්න දෙයක් තියෙනවා නම් පර්සනලි 071 31 32 818 මේ නම්බර් එක භාවිතා කරන්න. එතනින් එහා අපේ අනිත් නම්බර්ස් ඇක්ටිව් නෑ මේ වෙලාවේ. අර නම්බර්ස් ටික තමයි පාවිච්චි කරන්න ඕන ඔයාලා. හරි.